ඔන්ලයින් එකේ ළමයි 2026 බැච් එකට මේ වෙනකොට පන්ති මාස 8ක් කරලා තියෙනවා. අවුරුද්දක් ඉට්ටු වෙන්නත් වෙනවනේ. මේ මාස 8 තුලදී ඔයගලන්ගේ එකටම වැඩේට බැස්ස සෙට් එක දැන් කැඩිලා තියෙන්නේ. හරි. සමහර ළමයි වැඩේ සුපිරියටම ගොඩ දාගනිමින් ඉන්නේ. ඒ කියන්නේ කොටින් මේගොල්ලෝ මෙඩිසින් ඉංජිනේරින් තේරිලා ඉවරයි. තව කට්ටියක් අච්චරම හොඳට නෑ. නමුත් යම් ප්‍රමාණයකට ඉන්නවා. තව සෙට් එකක් ඊට අඩු මට්ටමක ඉන්නවා. මෙහෙම වුණුත් ඉන්නවා. මෙහෙම වුණුත් ඉන්නවා. මෙහෙම වුණුත් ඉන්නවා. ඒ කියන්නේ මුන් ඕ ලෙවල් වල හිටපු මට්ටමිනුත් යට ඉන්නේ. හරි. තමන්ගේ හෘද සාක්ෂිය දන්නව ඇති. ඕ ලෙවල් වල හිටපු මට්ටමටත් යට ඉන්නේ දැන්. ඒකේ ලස්සන කතාවලමයි ඒකට වියදනුත් කළා වුන්. මේ හිතන්නකෝ. සල්ලි දීලා මැට්ටෝ වෙනවා කොහොමද? මාරාතල් එකක් ඒක. ඒ කියන්නේ මැට්ටෝ වෙන්න සල්ලි දෙනවා අපිට. යාර අපේ පරණ ණයකාරයෝ හරි මතක තියාගන්න. සංසාරේ අපේ ණයකාරයෝ. ඇවිල්ලා අපිට සල්ලි දීලා මැට්ටෝ වෙලා යනවා. එහෙම සෙට් එකකුත් තියෙනවා. හැබැයි තාමත් මම මෙතෙන්ට පොඩ්ඩක් ආමන්ත්‍රණය කරන්නම්. එතකොට අනිත් එවුන්ට තම තමන්ට ගැලපෙන විදිහට හදාගත හැකින කතාව. හරි. අද හොඳ දවසක් කතාවක් පවත්වන්න නේ. ආ. මේ කීවෙනි නිදහසද ළමයි? ඈ 70? 7ද? 7 7? 77ද මන් දන්නේ නැහැ. හරි. හරි හරි කීය හරි. එතකොට මේ බලන්න. දැන් මේ හෙන ගැහිලා ඉන්නේ උන් සෙට් එකත් තාම සිහින දකින්න. ඒ කියන්නේ පොඩි ආසාවක් තියෙනවා. ඒ කියන්නේ අර A level උණ කියන්නේ අපි. ඒක තාම උන්ගේ ඇතුලේ තියෙනවා චුට්ටක්. බය වෙන්න එපා. තව පොඩ්ඩකින් ඔක මැරිලා යනවා. හරි. තව පොඩි කාලේ ඔය උණත් නැති වෙනවා. හැබැයි තාම අර මේ මැත් සයන්ස් කරන්න ආපු උණ චුට්ටක් විතර තියෙනවා. තාමත් නෑදෑයෙක් එහෙම මේ පුතේ A level මොනවද කරන්නේ? මැත්ස් ඇයි කියලා අහන එවුන් තමයි ඉන්නේ. හරි. දන්නවා ඇතුලේ මොකුත් නැහැ කියලා ගානක් හදා ගන්න බෑ. හරි. එන ලැජ්ජයි ඇතුලෙන්. මැත්ස් ඇයි? බයෝ ඇයි? එහෙම අහන්නේ. හරි. ඇතුලේ මොකුත් නැහැ. හැබැයි අර උණ තාම තියෙනවා. උණුසුම තාම තියෙනවා. මේ ළමයිනුත් කැමති මොකක් හරි ප්‍රාතිහාර්යයක් වෙලා මේ ඔක්කොම වෙනස් වෙලා මෙඩිසින් ඉංජිනේරින් යන්න තියෙනවා නම් මේ ළමයිනුත් කැමති. ඒ ආසාව තියෙනවා. හරි අර අපි කියන්නේ අලු යට ගිනි පුපුරු වගේ. තාම චුට්ටක් තියෙනවා. නිවෙන්න ළඟයි හැබැයි තියෙනවා. ඒතර ඒ වගේ ළමයි දැන් ගුරුවරයෙක් මේ වගේ කතාවක් කරනකොට මේ සමහරට මෙහෙම හිතනවා දෙන්නම් බැටේ. දෙන්නම්. හිටහංකෝ මානවල ඉඳන් පටන් ගන්නවා ආයි. හරි? මොකද ප්ලෑන් කරන්නේ? මොකද ප්ලෑන් කරන්නේ? මානවල ඉඳන් එන්න පටන් ගන්න. ඒ කියන්නේ ඌට තේරෙන්නේ
දැන් මේ රේස් එක පටන් අරන් තියෙන්නේ. ස්ටාර්ට් එකේදී ඔක්කොම එකතැන හිටියා. දැන් විසිරිලා හරි. දැන් විසිරිලා. දැන් මේ දුවනවා හැමෝම. ඒ අතර අරූ ප්ලෑන් කරනවා දෙන්නම් බැටේ නැවුම් ආරම්භයක් ගන්නවා. මේ කොහෙටද මු දුවන්න හදන්නේ? මාන ගණන් හදන්න. නැවුම් ආරම්භයක් හොයාගෙන මුලට දුවන්න හදනවා. කියන්නකො මොකද්ද වෙන්නේ කියලා? මොකද වෙන්නේ? ගැප් එක තවත් වැඩි වෙනවා. මලාට වැඩ කරන්නේ නැහැ මේ ක්‍රමේ. හරි. මේ මට්ටමේ ඉන්න ළමයෙක් ප්ලෑන් කළොත් එහෙම නැවුම් ආරම්භයක් ගන්නවා මුල ඉඳන් මං ගේම ගහනවා කියලා ඒක මලාට වැඩ කරන්නේ නැහැ මේ මෙතඩ් එක. වෙන්නේ මේ ගැප් එක තව වැඩි වෙන එකයි. මොකක්ද ක්‍රමේ? ක්‍රමේ තමයි ඇක්සලරේට් කරන්න ඕනි. ගේම ගහන්න ඕනි ඉන්න තැන ඉඳන් මුලට ගිහිල්ලා මේක නෙමෙයි කරන්න ඕනි. ඉන්න තැන ඉඳන් ඇක්සලරේට් කරන එක කරන්න ඕනි. ඒක තමයි අල්ලන්න පුළුවන්. ඇක්සලරේට් කරන්න මොකද කරන්න ඕනි? පරණ ගොංකම් එකින් එක අඩු කරන්න ඕනි. දැන් මම අද විශේෂ ගණන් වර්ග දෙකක් කියලා දෙනවා. ඕන මැට් එකට තේරුම් ගන්න පුළුවන්. හැබැයි එක දෙයක් ඕනි. උවමනාව. වෙන කිසිවක් ඕනේ නැහැ. උවමනාව තියෙනවා නම් අද මං කියලා දෙන ගණන් වර්ග දෙක ඕන මැට් එකට තේරුම් ගත හැකියි. උවමනාව නැත්තම් මොන జగතෙකුට උනත් තේරෙන්නේ නැහැ. ඒතර නිව්ටන් නියම කොටස ගැන හාංක 20ක්වත් දැනුමක් නැති ළමයෙක් ගැන මම මේ කතා කරන්නේ. දැන් එයා හිතන්න පුළුවන් අද පන්තියට ඇවිල්ලා මේ අයියෝ නිව්ටන් නියමත් කියලා වුණාද කියලානේ. එහෙම වැළපෙන එක නෙමෙයි ළමයි කරන්න ඕනි. තමන් ඉන්න තැන ඉඳලා ඇක්සලරේට් කරන එක කරන්න ඕනි. කොහොමද ඇක්සලරේට් කරන්නේ? අර පරණ ගොංකම් එකින් එක අඩු කරන්න ඕනි. බැහැ කියලා හිතන එක නතර කරන්න ඕනි. ඇයි අනිත් ඒවන්ට පුළුවන් නම් මට බැරි මටත් පුළුවන්. මං හොඳට O level පාස් වෙලා ඉන්නේ. උවමනාව නැතිකමයි මගේ තියෙච්ච අඩුව. මං ඒ අඩුව හදා ගන්නවා අද ඉඳන් කියලා අදිෂ්ඨාන කරගන්න ඕනි. එකම ගාන සමහරට 10 12 වතාවක් ඒ මත්තෙම හැපිලා හරි කොහොම හරි තේරුම් ගන්න ඕනි. අවදානෙන් අහගෙන ඉන්න ඕනි. පිටපත් කරන්නේ නැතුව තනියෙන්ම ලියන්න මහන්සි වෙන්න ඕනි. ඉන්න තැන ඉඳලා ඇක්සලරේට් කරන එකයි කළ යුත්තේ. නැතුව මුලට ගිහිල්ලා එන්න ප්ලෑන් කරන්න එපා. ඒක හරියන්නේ නැත. ඉන්න තැන ඉඳලා මහන්සි වෙන්න පටන් ගන්න. පැහැදිලිනේ? එතකොට අද ටාගට් එක වෙන්න ඕනි හැම ළමයෙකුගෙම දැන් මේ ඉස්සරහට තියෙන පැය කීපය තුල මම ඔය කියලා දෙන අලුත් ගණන් වර්ග දෙක පුළුවන් කර ගැනීම. අනේ මට නිව්ටන් නියමවල මුල ටික මග ඇරුණනේ කියලා වැළපෙමින් ඉන්න එක නෙවෙයි. ඒතර මම ඒකෙන් අදහස් කරන්නේ නිව්ටන් නියමවල මුල ටික වැදගත් නෑ කියලා තමයි. ඒතර මේ ටික මග ඇරිච්ච දරුවෙක් ඉන්නවා නම් මේ වෙලාවෙ නෙමෙයි. දැන් මේ වෙලාවෙට ගණන් වර්ග දෙක පුළුවන් කරගන්න. මොකද අරක ගැන හිතමින් හිටියොත් මේකත් මිස් වෙනවා. බැරි ගොඩට තව කැලලක් එකතු වෙනවා. එimhe එකතු වෙන්න දෙන්න එපා. හැබැයි අපි මාසයක විතර කාලයක් කරපු මේ නිව්ටන් නියම කොටස් එතකොට ජනවාරි මාසේ වීඩියෝස් ගන්න පුළුවන් ඕගලන්ට. ඒ ජනවාරි මාසේ වීඩියෝස් අරගෙන හැබැයි අනිවාර්යෙන්ම පිළිවෙලට නෝට් එක ලියලා ගණන් හදලා මාසයක් ගන්න එපා ඒ ටික කවර් කරගන්න. හරියට ගේම ගහන එකෙක් නම් සතියෙන් ගේම ගහනවා. හරි.
අඩුම තරමින් සති දෙකක් කියමුකෝ. මේ දක්වා අපි නිව්ටන් නියමයට යටතේ කරලා තියෙන ටික සුපිරියට ඒ නෝට් එක ලියලා වැඩ ටික කරන්න ඕනේ. හැබැයි මේ වෙලාවේ වෙන දෙයක් කල්පනා කරන්න එපා. දැන් මේ කියලා දෙන්න යන ගණන් වර්ග දෙක තේරුම් ගන්න.